අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම කොහොමද මෙන්න මේ ඇනිමේටඩ් වීඩියෝ එක හැදුවේ කියලා. පොඩක් අපි වීඩියෝ එක දිහා බලමුකෝ. カナナツバはホチが他社で賛成ぜ晴れに ඉතින් මම කරේ මම ක්ලෝඩ් වලට ගියා. ක්ලෝඩ් වලට ගිහිල්ලා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක දීලා ඉවර වෙලා මට ඕනේ ස්ටෝරි අයිඩියා එකයි ස්ක්‍රිප්ට් එකයි මේ විදිහට ලියා ගත්තා. හරි ඊට පස්සේ මම කරේ මේ ස්ටෝරි එක අරගෙන ගියා ChatGPT වලට. ChatGPT වලට ගිහලා ඒකේ create image 2.0 activate කරලා මම හිතන්නේ අපි හැමෝම දන්නවා ඒක activate කරන විදිය. activate කරලා ඉවර වෙලා මෙන්න මේ prompt එකත් එක්ක මම අරගෙන ආපු ස්ටෝරි එක paste කරා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ස්ටෝරි බෝඩ් එකක් ක්‍රියේට් වුණා. ඉතින් අපි මේ වගේ වීඩියෝස් හදනකොට ඇත්තටම ඉස්සෙල්ලා අපි ස්ටෝරි බෝඩ් එකක් ක්‍රියේට් කර ගන්න ඕනේ. එතකොට අර කැරක්ටර් කන්සිස්ටන්සි එක තියාගෙන අපිට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. හරි. ඊගාට මම කරේ මම Gemini වලට ගියා. Gemini වලට ගිහලා ඉවර වෙලා මෙන්න මේ අපි හදාගත්ත ChatGPT වලින් හදාගත්ත ස්ටෝරි බෝඩ් එක Gemini වල අප්ලෝඩ් කරලා මෙන්න මේ prompt එක දීලා ඉතින් මෙන්න මේ වීඩියෝ එක හදාගත්තේ. ඉතින් මේකට ඔයාලට පුළුවන් Gemini නැතුව Seedance 2.0 use කරන්න. but එතකොට sounds දෙන්න ඔයාලට ආයෙ ටිකක් වෙන process එකක් follow up කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම Gemini use කරේ. ඉතින් මොකද එතකොට sounds ඔක්කොම automatically create වෙලා එන හින්දා ඉතින් මේකට මම use කරපු workflow එකයි prompts ටිකයි ඔයාලට හරියටම ඕන නම් මේ වීඩියෝ එක යටින් prompt කියලා comment කරන්න. එතකොට මම ඔයාලට ඒක share කරන්නම්. Thanks for watching. Bye bye.